ආයි යාළුවනේ අද අපි බලමු prawn fried rice එකක් හදාගන්න විදිය ඉක්මනින්. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික අරගන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ carrot leeks, කපාගත්ත prawns සහ chop කරගත්ත සුදු ලුණු සහ අමු ඉඟුරු. ඊපස්සේ බටර් කැබැල්ලක් දාලා ඒක රත් වෙනකොට අපි ඉඟුරු සුදු ලුණු මුලින් දානවා. ඉඟුරු සුදු ලුණු ටික හොඳට තලාගෙන තියාගන්න. එතකොට තමයි රසය වැඩි වෙන්නේ. කපලා ගත්තට වැඩිය පොඩක් තලලා ගත්තම ඒකේ රසය සුවඳයි වැඩි. ඊළඟට අපි එකතු කරගන්න ඕනේ prawns ටික. මෙතන prawns ග්‍රෑම් 200ක් වගේ තියෙනවා. prawns ටික දාලා ඒට කෑලි මිරිස් කුඩු ස්වල්පයක් තාම පොඩ්ඩක් දාන්න. ඊළඟට ලුණු ඔයගලන්ගේ රස පමණට ලුණු දාගන්න. දාලා හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊළඟට අපි prawns ටික අයින් කරලා ඒ භාජනයේටම බිත්තර දෙකක් කඩලා දාගන්නවා. ඒ බිත්තර දෙක කඩලා දාලා ඒක හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. ඊළඟට ඒකටම අපි අයින් කරගත්ත අර prawns ටික දාලා ආයෙක කවලම් ගන්න. ඊළඟට ඒට කැරට් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ ආකාරයෙන් හොඳින් කලවම් කර පොඩි වෙලාවක් වසා තබන්න ඕනේ. ඊළඟට නැවතත් ඒ පියන ඇරලා ආයෙත් අපි ඒකට දැන් සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් දමා ගන්නවා. එම සෝස් වර්ග දෙක දාලා ඊට පස්සේ ඔගොල්ලෝ ඒක හොඳින් කලවම් කරගන්න. ඊළඟට අපිට ගන්න පුළුවන් ඔගොල්ලෝ එවිලෙවිලා ගන්න උණු බත් හරි එහෙම නැත්තම් ඔයගලන්ට කලින් දවසේ බත් ඉතුරු වුණා නම් ඒක ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර්ස් දාලා තියලා අරගෙන ඒක ටෙම්පරාදු කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම නම් දැන් උණු බත් අරන් තියෙන්නේ. ඒක ටික ටික එකතු කරලා හොඳට බත් එකත් එක්ක හොඳට මික්ස් කරගන්න. ඊළඟට ඉතුරු ටිකක් දාලා මෙතන දෙන්නෙක්ට වගේ කන ප්‍රමාණයක් තමයි මම අරගෙන තියෙන්නේ. මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් අන්තිමට උඩින් තමයි දාන්නේ අපි ලීක්ස් ටික. ලීක්ස් ටික දාලා කලවම් කරන්න එපා එකපාරටම. ඊට පස්සේ අපි ලිඩ් එක අරන් ඒක වහලා තියන්න. විනාඩියක් වගේ තියලා ඊට පස්සේ ලිඩ් එක ඕපන් කරලා හොඳට ආයෙ කලවම් කරන්න. ඉතින් ඇත්තටම මේ වගේ හරිම ලස්සන හරිම රස රයිස් එකක් අපිට හදාගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින්. ඔයගොල්ලෝ try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. Thank you.